මල්ලිට ඉන්න බෑ මල්ලිට මාර දැන් ඇරියස් දැන් මටනේ ගැහුවේ හැබැයි ජීවිතේට ඌ මට ආදරේ කියලා වචනෙන් කටෙන් කියලා නැහැ. එළියට ගියාට පස්සේ අයියලා මල්ලිලා කියන එක අර එකෙක්ට ගැහුවොත් අනික් කෑ මරාගෙන මරින්න හරි ඉන්නවා. අයියා මල්ලි බැඳීම කියන්නේ වෙනම එකක්. එක තැනකදී අර මගේ කලින් ලව් එෆේ එක තිබ්බ වෙලාවේදී මට දැන් කොල්ල සෙට් එකක් ගැහුවා. උතන ගාදි මල්ලි හිටියේ නැහැ. මට 8 දිනෙට ගහන මම බෲස් ලි වජ්ජා කී ජයනත් කවුරුත් නෙමෙයි මම කුටි කෑව හොඳටම. මල්ලිට ඉන්න බෑ මල්ලිට මාර දැන් ඇරියස් දැන් මටනේ ගැහුවේ හැබැයි ජීවිතේට ඌ මට ආදරේ කියලා වචනෙන් කටෙන් කියලා නැහැ. ඊට පස්සේ බැරිම තැන මොකද්ද කරේ මූ ගියා අන්තිමේදී මාවත් එකතු කරන් කවුද ගැහුවේ ඒක ඇති කරන්න බෑ ඒ වැඩේ. ඊට පස්සේ මම කතා කරලා නතර කරා. අනිතක ඌට එහෙම ගහ ගන්න තරම් හිත හයියයි. ගෑනු කට්ටියගේ සහෝදර බැඳීම එකක්නේ. පිරිමි අය සහෝදරයෝ ගත්තාම අයියලා මල්ලිලා ගත්තාම බං මං හිතන්නේ වචනයක්වත් ගෙවල් වල කතා කරන්නේ නැහැ. ආයේ එතන ඉහාට ප්‍රශ්නයක් තියා වචනයක් කතා කරන්නෙත් නැහැ. දැන් අපේ ගෙදරත් ඇවිල්ලා මමයි මල්ලි ඉන්නවා. අපි එළියට පේන්නේ එහෙම ඇත්තම වැඩි කතා වෙන්නෙත් නැහැ. එළියට ගම සමහරකට ඌ මට මොකක් කරගෙන මං උට මොකක් කරේ කියනවා. සමහර තැන්වල ගහ ගන්නවත් එක්ක ග්‍රවුන්ඩ් එකට එනවා. ඒකට එහෙමත් සමහර කියලා නුන් විශ් කරන්නේ නිකන් ලැජ්ජයි. ඒක පෙන්නන්නේ. ඒ කියන්නේ සමහරක් කට්ටිය try කරනවා අය මල්ලා තරහ කරන්න. දැන් මටත් ඕකුණා මල්ලිත් එක්ක ඉද්දි මල්ලිට එකක් කියනවා මට එකක් කියනවා. අපිව දැන් අර එකට ඉන්නවට අකමැතිකමට අපි දෙන්නගේ බොන්ඩ් එක කඩන්න මාර try එකක් අපිව කඩන්න දෙන්නේ. පිරිමේනේ දෙන්නගෙම ආදරේ එන්නේ නැහැ. හැබැයි ඉත් ඇතුලේ ඕන තරම් ආදරේ තියෙනවා. ඒ ඕන පවුලක අයියා මල්ලිලා කොහේ හිටියත් එකෙක්ට ගැහුවත් එකෙක් මරාගෙන මැරෙන්න අනිවාර්යෙන්. පාළුද උඹ නැති අපායක් මේ ගේම අයියට මල්ලියෙක් තමයිනේ හැමදේම උනාට පස් දෙනෙක් දුවන්නේ එකලේම ඔයා නැති වුණ මාත තුලින් මැරුණයි